පිරිසකයි උපාසක උපාසිකාව තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ මිනිස්සු අපිව රැකගනිවි. අපි හාමුදුරුවනේ දේශපාලන අද මේ ඉන්න පොඩි උන්වහන්සේගේ පටන් අපේ ලොකු හාමුදුරුවෝ දක්වා අපි හාමුදුරුවනේ වැඩ කරන්න පටන් ගමු. අපේ චින්තනය හාමුදුරුවනේ ඩීඑස් සේනානායකගේ චින්තනය වෙන්න බෑ. අපේ චින්තනය බණ්ඩාරනායක චින්තනය වෙන්න බෑ. අපේ චින්තනය රතුමල්ලිලගේ මාස්තිරණින්ගේ චින්තනය වෙන්න බෑ. දෙයි හාමුදුරුවනේ අපට කියනවා අවුරුදු 2600ක චින්තනයක්. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ චින්තනය. ඒ බුදුහාමුදුරුවන්ගේ චින්තනය තමයි අපේ චින්තනය වෙන්න ඕන. ඒක අමතක කරපු නිසායි හාමුදුරුවනේ අපට වැරදුනේ. මේ ජාතියට වැරදුනේ ඒකයි. ඒ නිසා අදින් පස්සේ පටන් ගමු. බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වෙන්න. ඇමතිලගේ ගෝලයෝ නොවි බුදුහාමුදුරුවන්ට වග කියන ගෝලයෝ ටිකක් වෙන්න. ඒ වගකීම හිසින් දරාගෙන වැඩ කරන්න අපි අධිෂ්ඨාන කරමු. ඇයි මාරේ අප ළඟට නැවිලා සද්ද නැතුව ඔළුව අතක ගා ඇවිල්ලා පල්ලිවල දන් දීදී ළඟට ඇවිල්ලා රකුස මාරය වෙන්නේ නෑ. මෙන්න බලන්න මේ අභියෝගය මේ රටේ ඉන්න සියලුම ස්වදේශීය වෙන්න පුළුවන් සාම්ප්‍රදායික වෙන්න පුළුවන් කතන්දරයක් නෑ. ස්වදේශීය සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසු අපහසුතාවයට පත් වෙන්නේ මේ අන්තවාදීන්ගේ වැඩ නිසා. තමුන්නාන්සලගේ වගකීම තමයි ඒ සොසයිටිය හදාගන්න එක. දැන් ඔක්කොම එකතු වෙලා හදාගන්න ඔබලගේ සොසයිටිය මොකක්ද ඉතිරි වැඩ පිළිවෙල කියලා අපිට කියන්න. ඇයි ප්‍රශ්නයක් තියෙනවා. සහීහ් අල් බුඛාරි 4 වෙනි කොටස 196 මේක හොඳට අහගන්න. බය වෙන්න නම් එපා හම්බුනේ මුස්ලිම් අන්තවාදයට. ඒකට අපිට මුණ දෙන්න පුළුවන්. මම වගකීමෙන් මේ අපවත්යෙන් මම බලාගෙන මේ කියන්නේ මේක මේ මොහොත නොකියුවොත් මේ මොහොත පැහැර හරියනවා. මොහමද් ප්‍රකාශ කළා සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ් එනම් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට හෝ කිසිම ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැති බව කියා දිවුරා ඉස්ලාම් ආගමට හැරෙනතුරු ඔවුන්ට විරුද්ධව සටන් කළ යුතු බවට අල්ලාහ් විසින් මට නියෝග කොට ඇත. එසේ දිවුරා ඉස්ලාම් ආගම දැන ගන්නා කවරෙකුගේ හෝ ජීවිතය සහ ඔහුගේ දේපොළ අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේය. ශූරා කවුන්සිලේ උලමා සභාව ඇතුළු සියලු සංවිධාන කරුණා කරලා කියන්න ඔබලාට මේ වරන්ගේ මේ වදන මේ ඡේදය මේ කොටස මේ පේලිය මේ අකුරු ටික වළංගුද නැද්ද? ඒක මෙහි ක්‍රියාත්මක කරනවද නැද්ද? හරි සරලයි. කුරානයේ 2:193 මුස්ලිම් වරුනි අල්ලාහ් සහ ඉස්ලාමයේ හැර මමත් මේක කියන්න ගන්නේ නෑ. විරුදු හාමුදුරන්ට කරන්න හදපු කුමාරිකම හින්දා මේ කියන්නේ. මුස්ලිම් වරුනි අල්ලාහ් සහ ඉස්ලාමයේ හැර අනෙකුත් සියලු ආගම් සහ එදෙහි භූමියෙන් විනාශ කොට අතුගා දමන දුරු සහ එකම ආගම ඉස්ලාමයේ පමණක් වනතුරු ඔවුන්ට විරුද්ධව භීෂණය කලකෝලාහල සටන් කරන්න මම අහන්නේ කදියා. තමුන්නාන්සේලා කියවන කුරානයේ මේක තියෙනවද නැද්ද? කරුණාකරලා අපිට කියන්න අපිට බය නැතුව සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. අපේ නංගිලා දෙන්නම ඔක්කොම දෙන්න. කුරානයේ 9:5 शुद्ध मास 4 පසු වහාම පිළිම වන්දනා කරුවාට දුරු දෙන කපා කපා ඝාතනය කරන්නේ. එසේම ඔවුන් අල්ලා ගදලම ඔවුන් යන්නේට තැන්වල මගරක සිට ඔවුන්ට පහර දෙන්න. එවිට එම භීෂණයෙන් පීඩාවට පත් වී ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාහගේ ආගම අදහන්නට කැමති වන්නේ නම් එවැනි අය පමණක් තෝරා මුදා හරින්න. අන්සියලු දෙනා ඝාතනය කරන්න අල්ලාහ් සමාව දෙන්නාය මහා කාරුණිකයයි. මම අහන්නේ මේක කුරානයේ කියනවද නැද්ද? මේ වගන්තිය මේ ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පිළිගන්නවද නැද්ද? ඒක අපි දැනගන්න අවශ්‍යයි. ඇයි? මේක සෞදි අරාබියාව නොවන නිසා, මේක සිංහල බෞද්ධයන්ගේ රට නිසා, ඒකේ ඓතිහාසික ජාතිය අපි නිසා අපට
ජිහාදය යනු අල්ලාහගේ අරමුණු ඉෂ්ට කිරීම සඳහා මුස්ලිම්වරුන් ජන සමූහයට විරුද්ධව කරන්නා වූ ශුද්ධ වූ සටනයි. දැන් මොකද කියන්නේ? මේවා එළිය කතා කරන්න මේ අයියලා එන්න ඕන නේද? ජිහාදය යනු අල්ලාහගේ අරමුණු ඉෂ්ට කිරීම සඳහා මුස්ලිම්වරුන් ජන සමූහයට විරුද්ධව කරන්නා වූ ශුද්ධ සටනයි. ඒ සියලු මුස්ලිම්වරුන්ට අනිවාර්ය දෙයක් ලෙස නියම කොට ඇත. එයට ඔබ අකමැති වුවද ඔබට අනිවාර්ය කොට ඇත. මම මේ ඔක්කොම කියවන්න යන්නේ නැහැ. තව කියනවා 5:33 අල්ලාහ් සහෝගේ නියෝජිතයාට රැවීම සහ අල්ලාහ් සහ ඉස්ලාමයේ හැර වෙනත් දෙවියෙකු හෝ ආගමක් ඇදහිීම යන පාප කර්මයේ නියම කොට ඇති වන්දිය වන්නේ ඔවුන්ව මරා දැමීම හෝ කුරුසයේ තබා නැගීම හෝ ඔවුන්ගේ එක් පැත්තක අතිකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් තබා දැමීම හෝ භූමිය නිලවා දැමීමයි. මෙම දඩුවම් තුළින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන්න මෙලවදී ආඥාවට පත් කළ යුතුය. සනීපයි නේද? මේ කිලිකෝප ඇතම් අන්තවාදී කොටස් අපි අනුගමනය දැක්කනේ. පස්වතාවක් සිංහලයන්ට පහර දීලා ජාත්‍යන්තරයට ගෙන ගියේ කොහොමද මේ විරතුහාමුදුරුවෝ ගැන කිව්වනේ. ඊළඟට ඉබින් නිෂාද් මුහම්මද් තුමාගේ ගෝලයේ කියනවා මුහම්මද් ප්‍රකාශ කළා මම තමයි හොඳම කුමන්ත්‍රණ කරුවා කපටියා මගේ සූක්ෂම කපටිකම් වලින් ඔවුන්ව මුස්ලිම්වරුන් ජනය මුලා කොට රවටා ඔවුන්ගේ සියලු දේවා විශ්වාසයින්ට අත්පත් කර දුන්නා. අපේ සිංහල නායකයන්ට කියන්න තියෙන්නේ තමුන් නාන්සෙලා අහු වෙලා ඉන්න අල් ටකියාවෙන් රැවටියා අත මිදෙන්න අල් ටකියාව නැමැති රැවටීමට මේ රටේ බොහෝ දේශපාලනඥයෝ ගොදුරු වෙලා ඉන්නවා. ඒ අල් ටකියාවට නොරැවටි ඒ අයගේ ඡන්දය ගැන බලලා වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ ඕනෑම නායකයෙක් මේකට විරුද්ධව වැඩ කරලා බලය දෙන්න ඕන නම් අපි ලෑස්ති යවුවා භික්ෂුන් වහන්සේ වාඩි වෙන ධර්මාසනයේ හදන්නේ වඩුවේ කාමුදුරුවනි. භික්ෂුන් වහන්සේලාට ධර්මාසනයේ තනන වඩුවා වැරදි විදියට නම් මේ ධර්මාසනයේ හදන්නේ. භික්ෂුන් වහන්සේ දෙන්න ගිහිල්ලා කියනවා වඩුව හදන්න කොහොම නෙමෙයි. මෙන්න මෙහෙම ආවනම් හොඳයි නේද? අපිට ඕන විදියට අපි ධර්මාසනයේ හදාගන්න. ඒකෙන් අදහස් වෙන්නේ හාමුදුරුවෝ වඩුවේ කුණයි කියන්නේ. වඩුව වැඩේ හරියට කරන්නේ නැත්නම් ධර්මාසනයේ වගේම